කොමර්ස් කරන උන්ට තියෙන ලොකුම අවුල මොකක්ද දන්නවද? බයෝ කරන උන්ට ડોක්ටර් කියන එක දැනෙනවා. බයෝ පන්ති යන බයෝ ඉගෙන ගන්න කෙනෙක්ගෙන් අහන්නකෝ. උන්ගේ විෂය ගැන පට්ට මොරාල් එකේ ඉන්නේ. බයෝ ක්ලාස් එකේ නෙවු ළමයි දොස්තර කියන එක යාලට ෆීල් වෙනවනේ. නියමයි ළමයි. ඒ ලෙවල් පටන් ගන්න කාලේ ළමයි දොස්තර කෙනෙක් වගේ නේ හැසිරෙන්නේ. ඒක යාලට ෆීල් වෙනවා. දැනෙනවා. මැක්ස් කරන එකාට මැක්ස් කරන කොල්ලට ඉංජිනේර් කෙනෙක් වෙනවා කියන එක ඇඟට දැනෙනවා. පාරේ යන්නේ මම අනාගතේ ඉංජිනේරුවෙක් කියන හැඟීමෙන්. බයෝ කරන කෙනා පාරේ යන්නේ මම අනාගතේ වෛද්‍යවරයෙක් කියන හැඟීමෙන්. ඒ කියන්නේ එයාලගේ විෂය යාලට දැනෙනවා. කොමර්ස් කරන ඔයාට මම ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඉන්නවා කියන එක දැනෙනවා. මම අනාගතේ බැංකුවේ රත්තාවට යනවා. ඒක ෆීල් වෙනවද? මේක වෙන්නේ කොමර්ස් කරන එවුන්ට ඒකේ විෂය ඇතුලේ තියෙන රැකියාව ටික දැනෙන්නේ නැහැ. එහෙම දැනුණා නම් මීට වඩා මේක වැඩ කරනවා. අර සයන්ස් මැක්ස් කරන එකාට ළමයි විෂය ඇතුලේ තියෙන රැකියාව ඇඟට දැනෙනවා. ඔයාට එහෙම දැනෙන්නේ නැහැ නේ. ඒක දැනෙන්නේ නැති නිසා තමයි කොමර්ස් කරන බහුතරය මේක එච්චර ගණන් ගන්න නැත්තේ. සිල්ලරට දාලා නැතිනේ කොමර්ස් විෂයන් ටික. පුතේ මේකද මහන්සි වෙන්නේ නැහැ. ඇකවුන්ට්ස් විෂයට මහන්සි වෙන්නේ නැහැ. කොමර්ස් කරන එකාට විෂය ඇතුලේ තියෙන රැකියාව ටික ඇඟට දැනෙන්න ඕන. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාම ඒන මොරාල් එකේ ඒන පිළිගැනීම දැනෙන්න ඕන. ඔඩිටර් කෙනෙක්ට තියෙන බලය, කම්පැනි එකක ඔඩිටර් කෙනෙක්ට තියෙන බලය ඔයාට දැනෙන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ ඔඩිටර් කරන්නේ මොකද්ද කියලා. ඕකේ වෙන්නේ පුතේ අපේ වටපිටාව ඇතුලේ කොමර්ස් කරන උන්ගේ රස්සා ටික ගැවසෙන්නේ. ඔයා ડોක්ටර් කෙනෙක් දකින්නවනේ නිරන්තරයෙන් ડોක්ටර්ස් දකින්න. ඒතර හොස්පිටල් එකකට ගියාට පස්සේ වෛද්‍යවරයා කියන්නේ ඔයාට ෆීල් වෙනවා. ඔයා කොමර්ස් කරත් ඔයාටත් ආසයි ડોක්ටර් කෙනෙක් වෙන්න. දැන් අපි රෝහලකට ගියාම ડોක්ටර්ස් දැක්කට පස්සේ අපිටත් ආසයි. නේ? ඉංජිනේරුවෙක් දැක්කට පස්සේ ඉංජිනේරුවෙක් දැක්කට පස්සේ අපිටත් ආසයි. ඇයි? අපි දිනදා ජීවිතය ඇතුලේ මේ රැකියාව ටික දකිනවා. හැබැයි කොමර්ස් කරන ඔයා බැංකුවේ මැනේජර් උදේ-හවස දකිනවා. මම මෙතන ඇහුවොත් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් මොන ගහලා ඉන්නවද කියලා? මං හිතන්නේ මෙතන 100%කටවත් චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් හම්බෙලා ඇති කියලා කතා කරනවා. සමහර අය චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කියලා දන්නෙත් නැහැ. ඔඩිටර්ස්ලා කතා කරලා දිනන ඔඩිටර්ස්ලා කරන දේවල්. අර අපේ විෂය ඇතුලේ තියෙන රැකියාව මිනිස්සුන්ට ළමයින්ට ෆීල් වෙන්නේ නැතිකොට ළමයා මේක ගැන ගැඹුරට ගන්න නැහැ. හැබැයි පුතා කොමර්ස් කරලා කොච්චර හම්බ කරන්න පුළුවන්ද? මේ රැකියාව ඇතුලේ කොච්චර සල්ලි හම්බ කරනවද? මං කියන්නේ වැඩියෙන්ම හම්බ කරන්න පුළුවන් රැකියාව ගොඩේ මේ කොමර්ස් රැකියාව ටික තියෙනවා. ඇකවුන්ටන්ට් කියන කෙනා ඉන්නවා, ෆයිනෑන්ස් මැනේජර් ඉන්නවා. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ට ලංකාවේ කොච්චර ආදායමක් ගන්න පුළුවන්? මිඩල් ඊස්ට් වගේ මැද පෙරදිග රටකට ගියොත් මේ ඩුබායි ඒ වගේ මැද පෙරදිග රටවල් වල චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්ට කොච්චර පිළිගැනීමක් තියෙනවද? මිලියන ගණන් වලින් පඩි හම්බෙන්නේ. මිලියන ගණන් වලින්. චාර්ටර්ඩ් ක්වොලිෆයිඩ් නම් එක්ස්පීරියන්ස් තියෙනවා. يعني මේකේ රැකියාව ඔයාට ෆීල් නොවුනට මේ රැකියාව වලින් ළමයි සුපීරියර් හම්බ කරන්න පුළුවන්. හැබැයි ඔයාට මේක දැනෙනවා නම් මම ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඉන්නේ යන්නේ. මම කොමර්ස් සම්බන්ධ හොඳ විශේෂඥයෙක් වෙන්න යන් හදන්නේ කියලා ඔයා මේ ගීමට වැඩ කරනවා. ඒ නිසා ඒක ෆීල් එක ගන්න. මම මෙහෙම පොරක් වෙන්නේ කියන එක හැඟීම තියාගන්න. එතකොට මේක ලේසි. මහන්සි වෙන්න බය නෑ. මහන්සි වෙන්න ලේසි.